ආයුබෝවන් සුබ දවසක් නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එක බලන් ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා කැමති නම් හොඳට කාලා නිරෝගීව ඉන්න මේ වීඩියෝ මාලාව ඔයාටයි. ඉතින් thumbnail එකේ දකින්න ඇති 7525 කියන එක මොකක්ද මේ 7525 කියන්නේ කියන එක 7525 ගැන දැනගන්න කලින් 7525ට අදාළ වෙන මූලික දේවල් කීපයක් ගැන දැනගන්න තමයි මේ වීඩියෝ එක මම කරන්නේ ඔයගලන්ට 7525 ගැන අපි ඉදිරියේදී ක්‍රමානුකූලව කතා කරමු 7525 කියන මෙතඩ් එක මට රෙකමන්ඩ් කරේ මම කන්සල්ට් කරන මගේ වෛද්‍යවරියක් කැනඩාවේ මේක ඇත්තටම full plate living කියන concept එකට අදාළව ඔයගලන්ට පුළුවන් full plate living ගැන වැඩිදුර දැනගන්න full plate living app එක තියෙනවා Play Store App Store app එක download කරගන්න පුළුවන් මමත් මේ ගැන වැඩිදුර කරුණු දැනගන්නේ ඒ හරහා ඉතින් ඔයාලට මම මේ වීඩියෝ එක කරන්නේ ඔයාලට app එක download කරලා ඒකේ තියෙන දීර්ඝ guides කියවන්න වෙලාවක් නැත්නම් videos ටික බලන්න වෙලාවක් නැත්නම් සරලව සිංහලෙන් ඕගලන්ට මම මේක පැහැදිලි කරන්නේ මම ඒ තුලින් ලබා ගන්න දේ ඕගලන්ටත් සහායක් විදිහට ලබා දෙන්න මොකද මම දන්නවා මගේ තත්ත්වෙන් ඉන්න අය තව හුඟක් අය මට මේ සමාජය තුළ මට මුණ ගැහිලා තියෙනවා ලංකාවේ සහ කැනඩාවේ ඉතින් ඒ හැම දෙනාටම උපකාරයක් වෙන විදිහට තමයි මේ වීඩියෝ මාලාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් 7525 ගැන දැනගන්න සහ full plate living ගැන දැනගන්න full plate living app එක Play Store App Store වලින් download කරගන්න පුළුවන්. ඒක මුලින්ම මතක් කරනවා. කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව මොකද මේක මගේ නම දාලා මට හදාගන්න මගේ method එකක් නෙවෙයි. මේක ජාත්‍යන්තරව පිළිගත් සම්මත ක්‍රමවේදයක් විදිහට හදාගෙන යන දෙයක් මේ full plate living කියන concept එක. ඉතින් full plate living හා 7525 ගැන දැනගන්න කලින් අපි දැනගන්න ඕනේ මූලික කරුණු කීපයක් තියෙනවා. ඒ ගැන දැනුවත් කරන්න තමයි කලින් කියපු විදිහට මේ වීඩියෝ එක කරන්නේ. ඒ තමයි අපි දැනගන්න ඕනේ full plate living කිව්වම අපි කරන්නේ සම්පූර්ණ අපේ කැම පිඟානක් බඩ පිරෙන්න අපි කන කැම පිඟානක් සම්පූර්ණ සියලුම පෝෂක පදාර්ථ ඇතුළත්ව ශරීරයට අවශ්‍ය පෝෂක අඩංගු කරලා සම්පූර්ණ කරලා හදාගන්නේ කොහොමද කියන එක තමයි මේ 7525 ක්‍රමවේදය අනුව අපි කරන්නේ. ඉතින් ඒක කරන්න අපි දැනගන්න ඕන දේවල් තුනක් තියෙනවා. අපේ ආහාර පිඟානට ඇතුළත් කරගන්න ඕනේ අපි තන්තුමය ආහාර, ජලය සහ ප්‍රෝටීන් කියන දේවල් තුන තමයි මූලික වශයෙන් අපේ ආහාර වේලකට ඇතුළත් විය යුත්තේ කියන එක මේ 7525 ඇතුළේ තියෙනවා. ඉතින් මොනවද මේ තන්තුමය ආහාර නැත්නම් ෆයිබර්, වෝටර් සහ ප්‍රෝටීන් කියන දේවල් තුන කියන එක තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ස්පෙෂලි මේ වීඩියෝ මාලාව බලන්න ඔයාලට PCOD PCOS තියෙන කාන්තාවක් නම් ගෑනු ළමෙක් නම් මේ වීඩියෝ මාලාව බලන්න ඔයාලට ඔයාලා මාජින් එකේ නම් ඉන්නේ sugar cholesterol සහ pressure හැදෙන්න නැත්තම් දැනටමත් හැදිලා නම් තියෙන්නේ සහ හැදීමේ අවදානමක් තියෙනවා නම් එක්ක ඔයාලා කැමති නම් ඒ මුකුත් ලෙඩ නැතුව නිරෝගීව ඉන්න මේ වීඩියෝ මාලාව නරඹන්න මේකත් එක්ක එකතු වෙන්න අත්වැල් බැඳ ගන්න. ඉතින් මුලින්ම අපි කතා කරමු එහෙනම් අපි මොනවද මේ තන්තුමය ආහාර නැත්නම් ෆයිබර් කියන්නේ සහ ෆයිබර් වලින් අපට ලැබෙන්නේ මොනවද? ෆයිබර් අපට ලැබෙන්නේ කොහෙන්ද කියන එක අපි ඊළඟ කොටසෙන් කතා කරමු. හරි. අපි දැන් බලමු තන්තු බහුල ආහාර ගත්තම අපිට මොකද අපේ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ කියලා. heart diseases අවම කරනවා. එතකොට constipation, අර්ශස් ඇතුළු තව ඔයගලගේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන තියෙන රෝග අවදානම අඩු කරනවා. කැන්සර් රිස්ක් එක අඩු කරනවා සහ healthy weight management එකට උපකාරී වෙනවා. වගේම ඔයාලගේ සමස්ත ආයු කාලය වැඩි කරන්නත් තන්තුමය ආහාර උපකාරී වෙනවා. ඒ වගේම රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්නත් තන්තුමය ආහාර උපකාරී වෙනවා. තන්තුමය ආහාර කියන්නේ මොනවද සහ තන්තු වැඩිපුර තියෙන කෑම මොනවද? ප්‍රධාන වශයෙන්ම එළවලු පළතුරු, whole wheat සහ රනිල කුලයට අයත් භෝග වර්ග, ඒ වගේම nuts and seeds. එළවලු පළතුරු කොහොමද දන්නවා? වැඩි වශයෙන් කොළ පාට,
හෝල් වීට් කියන්නේ තිරිඟු පිටි නෙවෙයි. හෝල් වීට් කිව්වහම ඉරිඟු එතකොට ඔය රතු සහල් වගේ හෝල් වීට් අපි මතක තියාගන්න හෝල් වීට් කිව්වහම පාන් පිටි අදාළ වෙන්නේ නැහැ. රනිල කුලයේ ඇට වර්ග කියන්නේ පරිප්පු, මුං ඇට, එතකොට ඔය ධනික ධාන්‍ය වර්ග රනිල කුලයට අයත් කියලා අපිට ගන්න පුළුවන්. nuts and seeds කිව්වහම peanut, walnut, එතකොට chestnut වගේ nuts වර්ග අදාළ වෙනවා තන්තු බහුල nuts and seeds ගණයට. ඉතින් ඔය ටික තමයි තන්තු බහුල ආහාර වලින් අපට ලැබෙන සහ අපි තන්තුමය ආහාර ලබා ගන්න මූලාශ්‍ර ටික වෙන්නේ. ඉතින් ඊළඟ පොයින්ට් එක විදිහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වතුර ගැන. වතුර, ජලය එහෙමත් නැත්නම් water. සිංහලෙන් කිව්වොත් අපි කතා කරමු අපේ ඇඟට ඇයි වතුර ඕනේ කියලා. වතුර අපේ ඇඟට ඕනේ අපේ ඇඟේ තියෙන අපද්‍රව්‍ය ටික එළියට දාන්න මුත්‍ර මගින් දහඩිය මගින් අපේ ඇඟේ තියෙන අපද්‍රව්‍ය ටික එළියට දාන්න අපිට වතුර අත්‍යවශ්‍යයි. ශරීරයෙන් අපේ අපද්‍රව්‍ය ටික එළියට දාන්න අපේ ඇඟේ වේස්ට් මැනේජ්මන්ට් එක කරන්න වතුර උපකාරී වෙනවා වැඩි වශයෙන්. ඉතින් ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන්න අභ්‍යන්තර උෂ්ණත්වය ජලය වැදගත් වෙනවා සහ වකුගඩු වල නිසි ක්‍රියාකාරීත්වයට ජලය අත්‍යවශ්‍යයි. ඒ වගේම ළමයි මොළයේ ක්‍රමවත් ක්‍රියාකාරීත්වයට ජලය අත්‍යවශ්‍යයි. මොකද ඔක්සිජන් සපයන්න මොළයට සහ සෛල අතර ද්‍රව්‍ය හුවමාරු කරන්න තරලයක් වශයෙන් ජලය අපට අවශ්‍ය වෙනවා ශරීරය තුළට. ඉතින් මොළේ පෑදෙන්න වතුර බොන්න ළමයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ ආරක්ෂාවට තරලයක් වශයෙන් ක්‍රියා කරනවා වතුර. ඒ වගේම මෙතනදී අපට අත්‍යවශ්‍යම දෙයක් තමයි කැලරි පාලනය. ජලය කියන්නේ 0 කැලරි බෙවරේජ් එකක්. ඉතින් වතුර බිව්වහම අපිට ඇඟට කැලරි ඉන්ටේක් එකක් එන්නේ නැහැ. ඉතින් එකෙන් කැලරි ඉන්ටේක් එක පාලනය වෙනවා සහ ආහාර ජීර්ණය පහසු කරනවා. වගේම ඔයාලා වතුර බොනකොට ළමයි ඔයාලගේ හැම ලස්සනනවා මගේ වගේ කැත හැමක් නැතුව ඔයාලන්ට ලස්සන පැහැපත් නිරෝගී සමක් ලබා ගන්න පුළුවන්. ඉතින් වතුර බිව්වහම ඔය තමයි වතුර බීමෙන් ලැබෙන ප්‍රතිලාභ. ඇඟට වතුර ඕනේ ඇයි කියන්නේ ඔය හේතු ටික නිසා. අපි දැන් බලමු අවසන් වැදගත් සංඝටකය වෙන ප්‍රෝටීන්. ප්‍රෝටීන් අපිට ලැබෙන්නේ කොහෙන්ද සහ ප්‍රෝටීන් වලින් අපට ලැබෙන දේවල් මොනවද කියලා අපි අවසාන වශයෙන් කතා කරමු මේ වීඩියෝ එකේ මාතෘකාව ඇතුලේ. ඉතින් ප්‍රෝටීන් අපේ ඇඟට ලැබෙන්නේ අපි දන්නවා පුංචි කාලේ ඉඳලම අපිට කටපාඩම් මස් මාළු කිරි බිත්තර. ඔය ಜಾති වලින් ප්‍රෝටීන් හම්බ වෙනවා. ඒ වගේම රනිල කුලයේ භෝග වලින් ප්‍රෝටීන් ලැබෙනවා. කව්පි කඩල මුං ඇට පරිප්පු වගේ රනිල කුලයේ ධාන්‍ය වර්ග වලින් අපට ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන් සහ සෝයා ඒ වගේම nuts and seeds. මෙතනදී මුලම අපි තන්තුමය ආහාර ගැන කතා කරද්දිත් කතා කරපු දේවල් දෙකක් ගැන මෙතනදී කතා වෙනවා. ඉතින් ඔයා වෙජිටේරියන් කෙනෙක් නම් ඔයා මස් මාළු කිරි බිත්තර කන්නේ නැති කෙනෙක් නම් ඔයාට ප්‍රෝටීන් සහ තන්තුමය ආහාර අවශ්‍යතාවයන් දෙකම සපුරා ගන්න පුළුවන්. ඇට වර්ග සහ nuts and seeds ආහාරයට ගත්තොත් ඉතින් ඔයා වෙජිටේරියන් කෙනෙක් නම් ඔන්න ආට තියෙන ඔප්ෂන් එක. ඒ වගේම අපි දැන් බලමු අපිට හම්බෙන්නේ ප්‍රෝටීන් වලින් අපට හම්බෙන ප්‍රතිලාභ මොනවද කියලා. මාංශ පේශී, කාටිලේජ් ඇතුළු ශරීරයේ සියලුම කොටස් අඛණ්ඩව නඩත්තු කිරීමට ප්‍රෝටීන් ඊටාම වැදගත් වෙනවා. ඒක අදාළයි ඔයාගේ ඉන්ජරි රිකවරි එකට. ඔයා ස්පෝර්ට් එකක් කරන කෙනෙක් නම්, ඔයා එක්සර්සයිස් කරනවා නම්, ඔයා ජිම් යන කෙනෙක් නම්, ෆිට්නස් ට්‍රේන් කරනවා නම් ප්‍රෝටීන් ඔයාට අත්‍යවශ්‍යයි ඔයාගේ ඉන්ජරි රිකවරි එකට සහ ඔයාගේ කාටිලේජ් වල මාංශ පේශි වල හෙල්ත් එක පවත්වා ගන්න සහ ඔයාගේ මසල් ග්‍රෝත් එකට කාටිලේජ් වල අස්ථි වල වර්ධනයට ඔයාට ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. ඉතින් ඔයාගේ ශරීරයේ ඉර නෙමේ ළමයි බර පාලනය කරන්න අපිට අවශ්‍ය වෙනවා ප්‍රෝටීන්. බර පාලනය යටතේ බර පාලනය කිව්වහම ප්‍රෝටීන් කියන්නේ ළමයි ස්ථාවර ශක්ති මූලාශ්‍රයක්. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් වලින් බිඳහෙල්ලා ශක්තිය නිපදවීම පාලනය කරලා මේ දම්ල බිඳහෙලීමෙන් ශක්තිය නිපදවන්න හැකියාවක් තියෙන ස්ථාවර ශක්ති මූලාශ්‍රයක් තමයි ප්‍රෝටීන් කියන්නේ ඇඟට වැටුනහම. ඉතින් හෝමෝන සහ එන්සයිම් නිපදවීමට උදව් කරන්න ප්‍රෝටීන් ඉතාම වැදගත් වෙනවා සහ ඔයාගේ ඇඟේ ප්‍රතිශක්තිකරණය නැත්නම් ඔයාගේ ඉම්යුනි සිස්ටම් එක ඉම්යුනි හෙල්ත් එක ඩිවලොප් කරන්න ප්‍රෝටීන් ඉතාම වැදගත් වෙන මූලාශ්‍රයක් සංඝටකයක් වෙනවා. සහ
පරිවෘත්තීය ක්‍රියාවන් ඉහළ නැංවීමට ප්‍රෝටීන් ඉතාමත්ම වැදගත් වෙන සංඝටකයක්. ඉතින් ඔය ටික තමයි ප්‍රෝටීන් වලින් අපට ලැබෙන ප්‍රතිලාභ ටික සහ ප්‍රෝටීන් අපේ ඇඟට ලබා ගන්න පුළුවන් ක්‍රමවේද ටික විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ಜಾති තුනක් ගැන කතා කරා. තන්තුමය ආහාර, ජලය සහ ප්‍රෝටීන්. ඔය ටික තමයි 75 25 ගැන ඔයගොල්ලෝ කතා කරන්න පටන් ගන්නවා නම් දැනගන්න ඕන මූලිකම කොටස් තුන. ඉතින් 75 25 ප්ලේට් එකක් ඔයගොල්ලෝ හදනවා නම් ඔය දේවල් තුනෙන් තමයි ඔයගොල්ලෝ පටන් ගන්න ඕනේ. ඉතින් එපිසෝඩ් 2 එකට හින්ට් එකක් දෙන්නම්. එපිසෝඩ් 2 එක ඔයගොල්ලෝ දිගටම මගෙත් එක්ක රැඳිලා ඉන්නවා නම් මේ ගැන දැනගන්න වැඩි විස්තර ඔයගලන්ට ෆුල් ප්ලේට් අප්‍රෝච් එක ගැන මූලික කරුණු ටික දැනගන්න පුළුවන් ඊළඟ එපිසෝඩ් එකෙන් සහ 75 25 ගැන මූලික කරුණු ටික ඔයාලට දැනගන්න පුළුවන්. මුලින්ම සඳහන් කරා විදිහට ෆුල් ප්ලේට් ලිවින් කියන එක ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න Google එකේ සහ App Store Play Store වල ඔයගලන්ට වෙබ්සයිට් එක සහ app එක බලා ගන්න පුළුවන්. ඔයගලන්ට ඒකේ තියෙන කරුණුම සරලව ඔයගලන්ට තේරෙන භාෂාවෙන් පැහැදිලි කරන එක තමයි මම මෙතනදී කරන්නේ. මොකද ඉස්සරහදී මම මේ 75 25 මෙතඩ් එක පාවිච්චි කරලා සහ ෆුල් ප්ලේට් අප්‍රෝච් එක පාවිච්චි කරලා අලුත් වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලන්ව ඒකට සම්බන්ධ කරගන්න ඕගලන්ට ඒ සම්බන්ධව මූලික දැනුමක් ලබා දීම තමයි මෙතනින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔන්න දෙවනි වීඩියෝ එකට හින්ට් එකකුත් දුන්න අන්තිමට දිගටම මේ වීඩියෝ සීරීස් එකත් එක්ක රැඳිලා ඉන්න 75 25 සහ ෆුල් ප්ලේට් අප්‍රෝච් එක ගැන දැනගන්න. මොකද කිව්වා වගේ මේ අප්‍රෝච් එක යූස් කරලා මේ මෙතඩ් එක පාවිච්චි කරලා වෙනස් විදිහේ වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහදී මම ඔයාලා වෙනුවෙන් සහ මං වෙනුවෙන් ස්පෙෂල් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා සහ ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඔයාලා සම්බන්ධ වෙන්න මේ අප්‍රෝච් එක ගැන මේ සිස්ටම් එක මේ මෙතඩ් එක ගැන දැනගන්න ඕන නිසා තමයි මේ විදිහට මූලික දැනුම වීඩියෝ මාලාවකින් ඕගලන්ට අරගෙන එන්නේ. එතකොට ඔයාලට ලේසි මගෙත් එක්ක අලුත් වැඩේට සෙට් වෙන්න. ඒක නිසා දිගටම රැඳිලා ඉන්න සපෝට් කරන්න. මං මොනවා හරි ළමයි වැරදි දෙයක් මගේ අතින් කියවෙනවා නම් ඕගොල්ලෝ දන්න දෙයක් මගේ අතින් වරදිනවා නම් ඕගොල්ලෝ ඒක කරුණාකර මට නිවැරදි කරන්න. මම ඒම නිවැරදි කිරීම ඉතාමත්ම මදහත් සිතින් බාර ගන්නවා. වැරදි නිවැරදි කරන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ අතින් මොනවා හරි ඔය තියෙන දෙයක් ගැන සයන්ටිෆික් දෙයක් ගැන වැරදි දෙයක් කියවුනොත් කරුණා කරලා මාව නිවැරදි කරන්න කියලා මම ආදරෙන් ඉල්ලා හිටිනවා. කිසිම තරහක් කිසිම ලොකුකමක් නැහැ. මොකද මං කලින් කිව්වා වගේ මේ මෙතඩ් එක මම හදාගෙන නමක් දාගන්න බලාපොරොත්තු වෙන මෙතඩ් එකක් නෙවෙයි. දැනට ලෝකේ පවතින මෙතඩ් එකක් සරල භාෂාවෙන් මගේ අයට මගේ ජනතාවට මගේ සමාජයට මම වටේ ඉන්න අයට බෙදා දීම සඳහා තමයි මේ ප්‍රයත්නය දරන්නේ. ඉතින් ඕගොල්ලොත් ඒකේ කොටස් කරුවන් බවට පත් වෙයි කියන බලාපොරොත්තුව ඇතුව ආදරෙන් ඉල්ලනවා. අඩුපාඩු තියෙනවා නම් තව දැනගන්න දේවල් තව මේකට එකතු වෙන්න දේවල් තියෙනවා නම් මාව තව මොටිවේට් කරන්න, මාව දැනුවත් කරන්න, කමෙන්ට් කරන්න. channel එක subscribe කරලා නැත්නම් තාම channel එක subscribe කරන්න. Sugar and Spice වගේම Facebook page එක follow කරන්න. මගේ තව TikTok සහ Instagram platforms දෙකක් තියෙනවා. ඉස්සරහදී තවත් දුරට මේ වැඩේ කරගෙන යනකොට මම මේ platform සියල්ලම මේකට ඒකාබද්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. මට ඕගලන්ගේ උපරිම සහයෝගය ලබා දෙන්න. ඉස්සරහට මේ වීඩියෝ සීරීස් එක කරගෙන යන්න. තව ඉතින් දෙවනි එපිසෝඩ් එක මම තව දවස් 5කින් වගේ තමයි දාන්න බලාපොරොත්තු වෙන්නේ. සතියකට කිට්ටු ගැප් එකක් තියෙනවා වීඩියෝස් අතර. ඉතින් හොඳ සූදානමකින් ඊළඟ වීඩියෝ එක ඔයගලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඊළඟ වීඩියෝ එක තමයි ක්‍රිටිකල් පාර්ට් එක මේ වීඩියෝ මාලාවේ සහ මේ এডুকেෂනල් වීඩියෝ සීරීස් එකේ 75 25 සහ ෆුල් ප්ලේට් අප්‍රෝච් එක ගැන කරන. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. subscribe කරන්න වීඩියෝ YouTube channel එක, videos බලන්න, comment කරන්න, like කරන්න. Facebook page එක follow කරන්න, Facebook page එකට comment කරන්න.
ඔයාලගේ අදහස් දක්වන්න, පෝස්ට් වලට ලයික් කරන්න සහ දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න පොඩ්ඩක් sugar and spice කියන ordinary cooking වලින් එහාට ගිහිල්ලා සමාජයට අර්ථවත්, සමාජයට වැදගත්, සමාජයක් නිරෝගී කළ හැකි දෙයක් දෙන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට ඔයාලගේ උපරිම සහයෝගය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මමත් තවමත් අත්හදා බලමින් ඉන්නේ. ඉතින් ඇත්තටම මේක ඉස්සරහදී හොඳ දෙයක්, වැදගත් දෙයක් වෙයි කියලා හිතනවා ගොඩාක් දෙනෙකුට. ඉතින් රැඳිලා ඉන්න හැම දෙනාටම ආයුබෝවන්, නිරෝගීමත් දවසක්, වාසනාවන්ත දවසක් වේවා කියලා හැම දෙනාටම ප්‍රාර්ථනා කරනවා ආදරෙන්. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම් ආදරෙයි. සුබ දවසක්.